අපි හැමදාම කරේ අනිත් අය ලස්සන කරන එකනේ. මම ඇත්තටම සෑහෙන කාලයක් එකම heir style එක තමයි maintain කරේ. මට ඕනේ ටික කාලයකට change එකක් ලස්සන cut එකක් අද. ඒ කියන්නේ ඔය huge transformation එකකට යන්න කලින් temporary transformation එකක් තමයි වඩ. huge transformation එකක් ළඟදී වා. ඕකේ. එතකන් අපිට maintain කරන්න දෙයක් තමයි ආඩොන්. මරි වර්තින් තින් hair එකක් නේ. කොහොමද අපි දන්නවනේ ඒක. ඔව්. තින් hair එකක් හින්දා මේ තින් hair එක අපි use කරමු texturized look එකක් ගන්න. so අපි volume hair cut එකක් කරමු. Okay. ඔයාට more volume ඕනනේ. ඔයා decide කරන්න මම ඔයාගේ අතට දීලා තියෙනවා. Okay okay. එහෙනම් මම කරන්නේ ඔයාගේ මේ තින් hair එක use කරනවා මම texturized look එකක් කරන්න. look එකකට ගන්න. හරි? so එතකොට අපි ඒක කරන ගම අපි volume hair cut එකක් generate කරමු. Right. හරි? okay නේ? Okay. okay, do. අද යනවා රැට පන්සල් 7ට. අමාශට කියන්නේ වෙලාව බලන්න තියෙන මොස්කල් ටයිම් එක. මොස්කල් ටයිම් එක. මම පෙන්නම කට් එක කරාම මේම කොණ්ඩේ දාලා ස්ට්‍රේට් කරාම හොඳයි මගේ ෆේස් එක. ඔව්. මොක ඒක අපි කරන්නේ අර වගේ පික්සි එක යද්දිනේ. අස්සනේ ඕ පාස්. මෙන්න මේ ලෙන්ත් එක කපන්න පුළුවන්. අපි පික්සි එක කියන්නේ මම බොබ්බේකට ඊට පස්සේ පික්සි එකට යනවා. අදට දිග තියෙනවා. ඉවෙන්ට් එකක් තියෙනවා. අද පොඩි වෙන දැන් කිව්වේ මම ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකකට යනවා කියලා. එయ్య දවස් දෙකකට කරන්නේ. ඒ දැන් දුවත්. ඒව තමයි. එයාට ඕන අද වෙන විදියකට තව දවස් සාදාසියක වෙන ලුක් එක. මරි හොල්ලන්න එපා. ජීවිතේ හැමදාම දැන් එකම ඇත්තටම ඉතින් ලේයර් කට්නේ කරන්නේ. එදත් අරේදී තමයි ගොඩක් ඒ ෂෝට් කරේ. ඊට ඉස්සෙල්ලා ගොඩාක් ඉස්සෙල්ලා කරලා තියෙනවා. මරි ලෙන්ත් එකේ මේ ගාන? ෂුවර් නේ? ඔව් ඔතේ නවත්තා. මම ඉන්නේ මරි මේ කට් එක ගාලා මොකක්ද අද ඩ්‍රෙස් එක කියලා බලන්න හවස. එහිනාවේනේ ඔක්කොම දැන් මාර කට් එක කරාට පස්සේ ඒ වැවෙනවා. පොඩි පෙගි ටේල් එකක් දාගෙන ඉන්නවා කැතම. ඔයා බය වෙන්න එපා. Oh, gorgeous! I love it. Yeah. Okay. හරි? ලස්සනයි මා. ගොඩක් ලස්සනයි. Thank you. පිටිපස්සේ වෙන්න? sure. Perfect. හරිනේ? texturized look එක ඇවිල්ලා දෙනවා දැන්. ඒ layers ටික create කරේ මේ මට්ටමින් විතරයි ආ. Perfect. Thank you. බලන්න.